දැන් අපි ආයු චිත්‍රපටය ගැන කතා කරමු. කොහොමද මේකට chance එක හම්බ වෙන්නේ advertising field එකේ ඉඳලා? ඒ කියන්නේ ඇයි අපිට ඒ confidence එක නැත්තේ? පිරිමියෙක් කෙනෙක්ට ওই ප්‍රශ්නේ තියෙනවද? ඒ ඇඩ් එකේ ඇඩ් එක දැකලා තමයි චත්‍ර මට කතා කරන්නේ මේකට එන්න. ආයු ෆිල්ම් එක බැලුවොත් කවුරුද දන්නවා? ඒක ෆිල්ම් එකේ පුරාම අහම්බයක් ගැන තමයි ඔක කතාව යන්නේ. ඉතින් තේ බොන කල්චර් එකෙන් තමයි ඉන්සයිට් එක ගත්තේ මම. සාමාන්‍යයෙන් ගෑනුන්ට තමයි වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ. මොනා කරත් ගෑනු කෙනානේ ඔකෙන් බැනුම් අහන්නේ. ඉතින් අර අපිම කොටු කරගෙනනේ මෙහෙම ඉන්න හොඳ නැහැ කියලානේ අපි කියන්නේ. අයිබෝවන් ඔන්න අදත් සූදානම් අපි මේ සතියේත් ක්‍රවුන් වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි බොහොම සුවිශේෂී කාන්තා චරිතයකට ඔබත් මමත් බොහොම ආදරය කරන කාන්තා චරිතයකට ආරාධනා කරා අපේ වැඩසටහනට. ඇය බොහොම සුවිශේෂී කෙනෙක්. ජීවිතේ දිහා බොහොම වෙනස් කෝණකින් බලන කාන්තාවක් ඇය. ඒ වගේම විශේෂ චිත්‍රපටයකින් ප්‍රේක්ෂක සිත්පිත් ඇඳ තබාගත්ත ආකර්ෂණය කරගත්ත බොහොම අපූර්ව යුවතියක්. බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ අද මගේ ක්‍රවුන් වැඩසටහනට කියලා. රංගන ශිල්පිනී සැන්ඩ්‍රා මැක් ආයුබෝවන්. බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ස්තුතියි. හරි. එහෙනම් ඇයත් සමගින් තමයි අද අපේ හෝරාව ගෙවී යන්නේ අපේ අපූර්ව කතා පහ. ඔබත් බොහොම ආදරය කරන චරිතයක් කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. ඒ නිසා රසවත් කතා බහක් වේවි අද අපේ ක්‍රවුන් වැඩසටහන. මොකද මේ දවස්වල වෙන්නේ? මේ වගේ ඉන්ටර්වියුස් වලට එනවා. ෆොටෝ ෂූට්ස් වලට යනවා. මං ආයි මගේ ටිකක් වෙලා තියෙන නිසා ඇඩ්වර්ටයිසින් පැත්තටත් වැඩ ටිකක් කරගෙන යනවා. ඒව තමයි. හරි. අපි වර්තමාන වැඩ කටයුතු පිළිබඳව කතා කරමු. ඊට කලින් මට කියන්න පාසල් ජීවිතේ කොහොමද ගෙවුනේ? ඒ කාලේ රසවත් මතක මොනවද? අපි මතක අවදි කරමු චුට්ටක්. මං ඉස්කෝල දෙකකට ගියා. පටන් ගත්තේ සෙන්ට් පෝල්ස් මිලාගිරියේ. ඊට පස්සේ මෙතඩිස් කොලෙජ් එකට ගියා. ඉස්කෝල ඉවර අන්තිම කාලේ. මොනවද දැනගන්න ඕනේ? ඉස්කෝලේ කාලේ මොනවද රසවත් මතක? කවුද මතක තියෙන ගුරුවරියක් ඉන්නවද ජීවිතේ පාසල් කාලේ? ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මම හිතන්නේ මගේ ගණිතය උගන්වපු ටීචර් තමයි මට මතකේ දැන්. එයාගේ කියන්නේ එයා චැලෙන්ජ් කරා අපිට ඉගෙන ගන්න. ඉතින් එතකොට වෙන්නේ අන්තිමට අර මේ චැලෙන්ජ් එක නිසා වැඩිම සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැතිනම් මේ පැත්තට හුරු වුණා. ඉස්කෝලේ කාලේ සුන්දරයි. මම ගොඩක් ස්පෝර්ට්ස් කරා ඉස්කෝලේ ඉන්නකොට. පාඩම් උත් කරා. ඒ කියන්නේ බැලන්ස් කරගෙන ගියා දෙකම. හරි සැහැල්ලු. ඒ කියන්නේ දැන් කම්පෙයාර් කරොත් දැන් ළමයිගේ තියෙන ප්‍රෙෂර් එකයි අපිට තිබ්බ කිසිම ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ඕනම ස්පෝර්ට් එකක يعني කැමති නම් හොකි කරන්න පුළුවන්, කැමති දවසක ඇත්ලටික්ස් කරන්න පුළුවන්. ඒ වගේ කරා පාටිසිපේට් පොඩි කාලෙත් නිර්මාණශීලී වැඩවලට වැඩිපුර අවධානය දුන්නද? මං හිතන්නේ ඔව් ඒ කියන්නේ ලියන්න හැකියාවක් කොහෙන් හරි තිබ්බා. ඉතින් ඔය poetry competitions එක short stories ක්‍රියේටිව් ඒවා කරන්න ඒ කැමැත්ත තිබ්බා. ඒක ඉස්කෝලේ ගිය ළඟ පල්ලියක් තිබ්බා. ඒකේ මේ ඔය එක ඒවා කරා. ඔව් මම හිතන්නේ තිබ්බා. ඒකට අවස්ථාවක් ලැබුණා ඉස්කෝලේ යන කාලේ. හරි. එතකොට දැන් ඇඩ්වර්ටයිසින් වලට එන්නේ කොයි කාලේ වගේද? ඇඩ්වර්ටයිසින් වලට එන්නේ ඉස්කෝලේ يعني A level ඉවර වෙලා මම අවුරුද්දකට වගේ පස්සේ කාලෙක මේ මට අවශ්‍ය වුණා මගේ ඩිග්‍රී එක කරන්න. හැබැයි ඒක කරන්න තරම් يعني මට මගේ පේරන්ට්ස්ලාට ගෙවා ගන්න يعني එහෙම මට ගෙදර ඉඳන් ඩිග්‍රී එකක් කරන්න තරම් අවස්ථාවක් නැහැ. ඉතින් මං හිතුවා මම වැඩ කරන්න ඕනේ. ඉතින් මට හම්බුණා ජොබ් එකක් කොපිරයිටර් කෙනෙක් හැටියට. ඒක මම බාරගත්තා. මං බලාපොරොත්තු වුණේ ඒ කාලේ ඔය ජර්නලිසම් පැත්තට යන්න. හැබැයි මං හිතන්නේ මේ අවස්ථාව හොඳ අවස්ථාවක් මං බාරගත්තා. එතනින් තමයි ඇඩ්වර්ටයිසින් වලට ෆස්ට් ජොබ් එක හෝම්ස් පලාඩන්ස් එකේ ඒක තමයි කරේ. එතකොට එතනින් පටන් ගත්ත ඇඩ්වර්ටයිසින් ඒ කැරියර් එක මේ වෙනකොට ආයතන කීයක විතර වැඩ කරලා තියෙනවද? හෝම්ස් පලාඩ් වල මම හිතන්නේ අවුරුදු ගොඩක් හිටියා. ඒ පළවෙනි ජොබ් එකනේ. ඒ ජොබ් එකෙන් තමයි කැරියර් එක පටන් ගත්තේ. ඊට පස්සේ ජේ වෝල්ටර් තොම්සන් දැන් ආයතනය නෑ JWT
ඒක මල්ටිනේෂනල් කම්පැනි ඉන්ටර්නැෂනල් එකක්. ඒක කොළඹ ආයතනයේ සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ ඔගිල්වියන් මේද ඒ කියන්නේ ONM ආයතනයේ ෆීනික්ස් ONM ආයතනයේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් හැටියට හිටියා. එතකොට දැන් අපි කතා කරමු මේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එක කිව්වහම බොහොම නිර්මාණශීලී ක්ෂේත්‍රයක් මේ ගැන කතා කරමු. දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්නේ කොහොමද? ඒ ගැන අපි කතා නොකරමු. හැබැයි දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වුණාම අපේ කස්ටමර්ස්ලගේ හිත බොහොම ආකර්ෂණය කරගන්න හැකියාව තියෙන්න ඕනේනේ. එතකොට දැන් ඇඩ් එකක් කස්ටමර්ස්ලගේ හිතේ අර ලොං ලාස්ටිං ෆීලිං එකක් ඇති වෙන විදිහට හදන්න තරම් නිර්මාණය කරන්න තරම් කොහොමද? ඔයාලගේ මොනවද තියෙන ට්‍රික්ස්? ට්‍රික්ස් නම් නැහැ. හැබැයි මම හිතන්නේ ඕනම කෙනෙක්ට ඕක මේ ඇඩ්වර්ටයිසිං වලට අදාළම නැහැ. දැන් සින්දුවක් ගත්තත් චිත්‍රපටයක් ගත්තත් කාටද කතා කරන්න කියලා දැනගෙන හිටියොත් ඒ කියන පණිවිඩේ හිතට වදින විදිහට කියන්න පුළුවන්. එතකොට ඒකේ පොඩි ඉන්සයිට් එකක් ඕනේ. කියන්නේ දැන් අපි භාණ්ඩයක් නේ විකුණන්නේ, භාණ්ඩයක් හරි සේවාවක් හරි ඇඩ්වර්ටයිසිං පැත්තේ. ෆිල්ම් එකක නම් කතාවක් හරි මොකක් හරි ගොතපු ලස්සන කතාවක් විකුණනවා. ඒ බලන එක්කෙනා හරි අහන එක්කෙනාට එක තැනක ජීවිතේ ටච් පොයින්ට් එකක් තියෙනවානේ. ඒ ඉන්සයිට් එකකින් තමයි දැනගන්නේ කොහෙද මේ එක්කෙනා ඔකත් එක්ක කොතනද ඕක රැඳෙන්නේ ගිහිල්ලා. එතනට පොඩි පණිවිඩයක් හැටියට දුන්නොත් මම හිතන්නේ ඒක ජීවිත කාලයම අමතක වෙන්නේ නැහැ කියලා. ඒකට අපි ඉන්සයිට්ස් කියලා ඇඩ්වර්ටයිසිං වල පාවිච්චි කරන වචනයක්. ඒක නම් දැනගන්න ඉතින් මිනිස්සු එක්ක ගැවසෙන්න ඕනේ. ඕනම කෙනෙක් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ කොහෙද ඒ අවස්ථාව අරගෙන දැනගෙන වැඩේට බැස්සොත් සාර්ථක වෙන්න පුළුවන්. එතකොට දැන් ඉඟුරු බිස්කට් එක ගැන කතා කරමු අපි. මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. මේ පාර්ට් එක ලිව්වා නේද? ඔව්. අපි ඒක ඉන්සයිට් එක කතා කරමු එහෙනම්. ඉඟුරු ලංකාවේ ඉඟුරු තේ බොන අපි ඉඟුරු තේ බොනවනේ. ඔව් එහෙම කල්චර් තියෙනවා. ඉතින් ඒ බොන්නේ ඇයි කියලා පොඩි දවසේ මොකක් හරි රිලැක්ස් වෙලා ඉන්න ඒ තැනකට එක්කෝ මේ පොඩි කික් එකක් ඕන තැනකට ආවම තේ බොන වෙලාවට. ඉතින් ඔය ඉන්සයිට් එක හොර ඉඟුරු වල තියෙනවනේ වෙනම මේ ඒ සයන්ටිෆික් පැත්ත. ඒකේ ඇඟට හොඳයි ඔක්කොම ඒ හොඳ ගුණ තියෙනවා. පාවිච්චි හැටියට ඉතින් ඕක මොකක් හරි මූඩ් එකක් ඇත්තට මේ තේ බොන්නේ මොකක් හරි දැන විඳින්නනේ මොකක් හරි ෆීලිං එකක් ගන්න. අපි තේ බොන්නේ ලංකාවේ. එතකොට ඔය ටික තමයි තිබ්බේ ඉන්සයිට් එකක් හැටියට. ඉතින් දැන් ඉඟුරු අරන් බිස්කට් එකක් ඇතුළට දැම්මොත් කොහොමද ඒක විකුණන්නේ? ඉතින් ඒකෙන් තමයි අර තේ බොන කල්චර් එකෙන් තමයි ඉන්සයිට් එක ගත්තේ මං. ඒක අපේ මේ ක්ලයන්ට් එක්ස්ප්ලেইন කරන කියලා තේරුණා. ඒ කියන්නේ ඒ ක්ලයන්ට්ලා ඒ වෙලාවෙම අපි කිව්වම මේක තමයි කතාව. මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු බිස්කට් එකෙන් එන්නේ. ඉතින් ඒක මන්චි ජින්ජර් කියලා අපි බ්‍රෑන්ඩ් එකට නම දාලා ඒක වික්කා. ඒක හරි ගියා. එතකොට දැන් කස්ටමර්ස්ලා ඕන් කරන්න කොහොමද ඔහොම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පාවිච්චි කරන්නේ? කස්ටමර්ස්ලා ඔන් කරන්න කිව්වොත් මම හිතනවා අදහස් කරන්නේ ඔව් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි බයි කරන තැනට. ඕකේ බයි කරන තැනකට එන්නේ ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්ව දෙයට යන්න වෙනවා. අර ටච් පොයින්ට් එකක්. දවස ඇතුළතම ගන්න නෑනේ ප්‍රොඩක්ට් එකක්. ඒක මතක් වෙන තැනක් තියෙනවා. ඒ මතක් වෙන තැන මතක් කරලා දුන්නොත් දැන් ඉඟුරු බිස්කට් මම ආයි කියන්නේ ඉඟුරු බිස්කට්යත් ඒකක් එක්කනේ වැඩියෙන්ම. ඉතින් අපි මේ ඒ වෙලාවක් දවසේ කොහේ හරි වෙලාවක් පෙන්නලා ඕක මොන හරි මූඩ් එක ෆික්ස් කරන්න ඕන තැනකට මතක් කරගන්න තැනක් හම්බුල ඒ වෙලාවේ ගන්නෙ නෑ. හැබැයි පසු කාලෙක හරි කොහේ හරි ඕක එනවා මතකයට. ඒ අර මේ සිම්පල් විදියට ඔය පණිවිඩය දුන්නොත් විතරයි මං හිතන්නේ. සිම්පල් විදිහට ඔයාලගේ මයින්ඩ් එකට පණිවිඩ අරන් ගියපෝ ඒ කෙල්ල තමයි මේ ඉන්නේ. සමහර වෙලාවට ටික කාලයකට දන්නෙත් නැතුව ඇති තිරේ පිටිපස්සේ හිටියේ මෙයාද කියලා. ආයු ෆිල්ම් එකෙන්නේ අපි ඔබ වැඩිපුරම දැනගත්තේ. දැන් අපි ආයු චිත්‍රපටය ගැන කතා කරමු. කොහොමද මේකට chance එක හම්බ වෙන්නේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ ඉඳලා? ඔව් chance එකක් නේ අහම්බයක්. දැන් ආයු ෆිල්ම් එක බැලුවොත් කවුරුද දන්නවා? ඒක ෆිල්ම් එකේ පුරාම අහම්බයක් ගැන තමයි ඔක කතාව යන්නේ. ඉතින් මම මේක ගැන අහම්බයක් හැටියට කියන්න. මං ඇඩ්වර්ටයිස්මන්ට් එකක හිටියා පීඩියාට්‍රිෂන් ගේ චරිතයක් හැටියට. ඒ කියන්නේ
විශේෂ ළමයි ගැන ඩොක්ටර් කෙනෙක් හැටියට හිටියා. ඒ ඇඩ් එකක. ඒ ඇඩ් එක දැකලා තමයි චත්‍ර මට කතා කරන්නේ මේකට එන්න. ඉතින් චත්‍රව දැන් මම චත්‍රව දන්නේ මම ඇඩ්වර්ටයිසිං වල හිටියා. දැන් චත්‍ර ඇඩ්වර්ටයිසිං වලත් ලොකු චරිතයක්. ඒ කාලේ එයා ෆිල්ම් ඩිරෙක්ටර්. ඒ තමයි මම දන්න චත්‍ර. එතකොට එයා කෝල් කරලා මේ මගෙන් අහනවා මේ චරිතේ ඇවිල්ලා පොඩි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරනවාද මේ චරිතයට. එතනින් තමයි පටන් ගන්න ගමන. කිසිම සම්බන්ධ තියෙන්නේ මම ඇඩ් එකක හිටපු නිසා. මම මේ ඇඩ්වර්ටයිසිං ලෝකෙන් චත්‍රව දැනගෙන එහෙම එකක් නෙමෙයි. ඇඩ් එකක ඉඳලා මේ ඇඩ් එක කවුරු හරි රෙකමෙන්ඩ් කරලා එයා මට කතා කරනවා. එතකොට දැන් මෙච්චර කල් ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ ඉඳලා තිරේ පිටිපස්සේ හිටපු සැන්ඩ්‍රා තිරේ ඉස්සරහට ඇවිල්ලා රංගපානකොට තිබ්බ ඒ අත්දැකීම කොහොමද සංසන්දනය කරෝති? ගොඩක් වෙනස්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මම අර ඔකේ තිරේ පිටිපස්සේ හිටිය නිසා මන් දන්නවා මොකද්ද මං තිරේ කියන්නේ කැමරා එකේ ඉස්සරහා ඉන්න එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඒගොල්ලන්ගෙන් මට බලාපොරොත්තු වෙන මං මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් ඉතින් ඒ අත්දැකීමයි ඒ දැනුමයි තිබ්බ නිසා මම හිතන්නේ පොඩ්ඩක් මට ඒක එකට ගත්තා මං වෙනස් මෙහිමයි මිනිස්සුන්ගේ ප්‍රතිචාරය. ඒ කියන්නේ පිටිපස්සේ ඉන්නකොට කවුරුත් ඒ කියන්නේ අපි කවුරුත් දන්නෙත් නැහැ. ඒක හොඳයි. ඒක ඒ වැඩේට හොඳයි. ඉස්සරහට ගියාම කවුරු දකින්නවා. ඊට පස්සේ ප්‍රතිචාරය එන්නේ. ඉතින් එතනින් බලන් ගියොත් ඒක ගොඩක් වෙනස් රෝල්ස් දෙකක්. මං හරි ලකි මට ඒ දෙකම කරන්න පුළුවන් වුණාට. අනිවාර්යෙන් අපිත් ලකි ඔබට ඒ ඔපචුනිටි එක හම්බ වුණාට ආයි ෆිල්ම් එකේ ඇක්ට් කරන්න ඔබගේ දක්ෂතාවය අපි රස වින්දා. ඉදිරියටත් ඒ වගේ බොහොම දක්ෂ විදිහට රංගපාන්න අවස්ථාව හම්බෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. එතකොට දැන් නැවතත් අපි ආයු චිත්‍රපටය ගැන කතා කරමු. කොහොමද ක්‍රූ එකෙන් හම්බ වෙච්ච සහයෝගය? හරිම හොඳයි. ඒ කියන්නේ හරි ප්‍රොෆෙෂනල් ක්‍රූ එකක්. මම හිතන්නේ ඒකත් හරි වාසනාවන්ත මේ අත්දැකීමක්. හැබැයි මං ඒ වෙලාවෙම කියන්න ඕනේ අපිත් ඇඩ්වර්ටයිසිං ප්‍රොඩක්ෂන් එකක් කරන්න ගියාම අපිත් ක්‍රූස් එක වැඩ කරනවා. සමහර අය මම හිතන්නේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් කරන ක්‍රූස් වලත් හිටියා. ඒ කියන්නේ අපේ ලංකාවේ එහෙම වැඩ කරනවා. ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් කරන අය. එතකොට ඒ හරහා දැනගෙන හිටපු කට්ටියත් හිටියා. හැබැයි ගොඩක් අය අලුත් මට මම දැනගෙන හිටියේ නෑ. හැබැයි එකට හරි ප්‍රොෆෙෂනල් විදියට තමයි මට ට්‍රීට් කරේ. කියන්නේ මම අලුත් ශාස්ත්‍රයට හැම වෙලාවෙම හරි ප්‍රොෆෙෂනල් ගනුදෙනුවක් ඒක. ඉතින් ඒක හොඳ අත්දැකීමක් මට. ලොකු සපෝට් එකක් හම්බුණා. ඔව් හම්බුණා. එතකොට මට කියන්න දැන් ආයු චිත්‍රපටයේ අමතක නොවන සිදුවීමක් තියෙනවද රූගත කිරීම කටයුතු වලදී? අමතක කියන්නේ මට මුළු ෆිල්ම් එකම අමතක නොවන සිද්ධියක්. හැම එකම ස්පෙෂල්. හැබැයි එක්කෙනෙක් මතක් කරන්න ඕනේ මෙතන අපිත් එක්ක අද නැති මානි ෆොන්සේකා මහත්මයා. මගේ කියන්නේ ඩ්‍රීම් එකක් කියන්නේ යත් එක ඇක්ට් කරන එක ලොකු දෙයක් මට. එක සීන් එකක් තියෙනවා මගේ අත කැපෙන තැනක් මං පිගානක් හොදනකොට ඊට පස්සේ එයා ඒක දැන් මම මේක කිව්වොත් ස්පොයිලර් එකක් මෙතන. හැබැයි ඒකෙන් ලේ එනවා. එයාගේ අතේ ගෑවෙන ලේ ටික එයා හොදනවා. දැන් අම්මයි දුවයි අතර ඒ වුණදේ හරිම කියන්නේ වෙනම සීන් එකක් ඒක. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මගේ අම්මා මට ඒ මොහොතේ ඒ විදියට මේ සලකයි කියලා. එයාගේ අතේ මගේ ලේ ගෑවෙන්නේ එයා ඒක ටක් ගාලා හොදනවා. ඒක බලලා ඒ සීන් එක හරි ඉන්ට්‍රස්ටිං ලස්සනට උනේ. එකක් මට රංගපාන්න හම්බුන චරිතේ දැවැන්ත චරිතයක් ඒ මානි ෆොන්සේකා මහත්මයා. අනිත් එක ඒ රූගත වීම කලේ මම හිතන්නේ එක ෂොට් එකකින් අපි ගත්තේ කැමරා එක වටෙන්. ඒක හරිම අමතක නොවන සිද්ධියක්. ඒ කියන්නේ හරිම ඉමෝෂනල් සීන් එකක් ලස්සනට සිද්ධ වුණා. ඔව් එතකොට දැන් ඔබගේ මේ චිත්‍රපටයේ ආයු චිත්‍රපටයේ ඔබගේ දක්ෂතාවය අපි හරි අපූර්වට දැක්කනේ. එතකොට මට කියන්න කොහොමද දැන් එකපාරටම ඔබ ශාස්ත්‍රයට නවකයෙක් විදිහට මෙච්චර හොඳට රංගපාන්න ඉගෙන ගත්තේ කොහොමද? මොකක් හරි ස්ටඩි එකකට පස්සේද මෙච්චර හොඳට ඇක්ට් කරන්න පුරුදුනේ නැත්නම් පුහුණු වීම කටයුතුද මේකට බලපෑවේ ඔබ දකින්න විදිහට? මං හිතන්නේ මං පොඩි කාලේ ඉඳලා ඔය ලියන එක ඇරෙන්නම තියටර් එකට ගොඩක් ඉංග්‍රීසි තියටර් එකට ගොඩක්
ඒක ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා මට. ඔය තියටර් වර්ක්ෂොප්ස් බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා තියෙන තියටර් වර්ක්ෂොප්ස් වලට සහභාගී වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන්ස් වල ඉඳලත් තියෙනවා. ඊට අමතරව තව ඉංග්ලිෂ් තියටර් ප්‍රොඩක්ෂන්ස් කරලා තියෙනවා. මම හිතන්නේ තියටර් ඕනම කෙනෙක් තියටර් එකේ ඉඳලා ඒ මුල් පියවර අරන් ෆිල්ම් එකට ආවොත් ඒක ගොඩක් වටිනවා කියලා. ඒක වෙන්නේ නැතුවත් අය ගොඩක් දක්ෂ අය ඉන්නවා ශාස්ත්‍රයේ ඉන්න. හැබැයි මට බලපෑවේ මං හිතන්නේ ඒක. ඒ දැනුවත්කමයි ඔය ඇඩ්වර්ටයිසිං වල අපි බලාපොරොත්තු වෙන ඇක්ටර් කෙනෙක්ගෙන් විදිහක්. ඒක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඒ දැනුමත් ගොඩක් දුරට මං හිතන්නේ මේ ෆිල්ම් එකේ රංගනයෙන් හොඳ දෙයක් දැක්කනම් ඕගොල්ලෝ ඒකට ගොඩක් බලපෑවා කියලා මම හිතනවා. අනිවාර්යෙන් ඔබ බොහොම විශිෂ්ට විදිහට ඒ චරිතයට රංගනයෙන් දායක වෙනවා. එතකොට නිශ්මිගේ චරිතය. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් කතා කරමුකෝ අපි 2025 කියලා කියන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයේ සිනමා ශාස්ත්‍රයේ ලොකු පීක් එකකට ආපු අවුරුද්දක් කිව්වොත් මම හිතන්නේ මං නිවැරදි. වර්තමාන සිනමා කර්මාන්තය ගැන මොකක්ද ඔබේ අදහස? හරි ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක් ඒක. මම හිතන්නේ 2025 එනකොට ගිය අවුරුද්දේ ගොඩක් බැක්ලොග් එකක් තිබ්බනේ අපේ ෆිල්ම්ස්. ඒතර එක පාටම පිට හොඳ ෆිල්ම්ස් ගොඩක් ආවා. ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන්. ඒ අතරෙත් බැලුවොත් ඒ ජොනරස් වෙනස්. එකින් එක වෙනස්. ඒකේ අලුත් ඇක්ටර්ස්ලා, අලුත් ඩිරෙක්ටර්ස්ලා, අලුත් ප්‍රොඩියුසර්ස්ලා සෑහෙන වෙනස්. එකිනෙක කියන්නේ ප්‍රවීණයන්ුත් හිටියා, අලුත් අයත් හිටියා. ඉතින් මම හිතන්නේ ඒ ටික ඊට පස්සේ බොක්ස් ඔෆිස් හිට්ස් ගොඩක්. ඒ ඔය අලුත් ජොනරස් අස්සේ හිට් වෙච්ච ෆිල්ම් ගොඩක් තියෙනවා. ගොඩක් කාලයකට පස්සේ ඕක වුණේ. අවුරුදු කොවිඩ් ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒකට පස්සේ ඕක වුණේ. එතකොට ඒක ගොඩක් මේ මම හිතන්නේ ෆිල්ම් ප්‍රේක්ෂකයන්ට බලන්න යන්න හේතු වුණා. බලලා ඒක ගැන කතා. තව දෙයක් තියෙනවා. මම හිතන්නේ ඒවා ෆිල්ම් ඇඩ්වර්ටයිස් කරපු විදිය ගත්තොත් සමාජ මාධ්‍යයේ හරහා සෑහෙන අලුත් ක්‍රමයෙන් අලුත් විදිවලින් මිනිසුන්ට ඕවා ගෙන අරන් ගියා. මිනිස්සු කතා කරන්න ගත්තා. ඩිස්කෂන්ස් තිබ්බා. ඉතින් මෙතන ඒ ඔක්කොම බලපෑවා. දැන් හරිම ලස්සන දැන් 2026 ගත්තොත් මේ ටිකේම බලන්න පුළුවන් කොච්චර ෆිල්ම්ස් කියන්නේ දැන් ෆාදර් ඇවිල්ලා තියෙනවා. ධර්ම යුද්ධය දෙක තවත් ගොඩක් තියෙනවා. ඒ එන්න මං හිතන්නේ මේ අවුරුද්දත් සුපිරි අවුරුද්දක් වෙයි කියලා ෆිල්ම් වලට සිංහල ෆිල්ම් වලට ලංකාවේ බලාපොරොත්තු වෙනවා. ඒක ගිය අවුරුද්දට වැඩිය අභිභවයයි කියලා. අනිවාර්යෙන්. දැන් ඔබ ක්‍රියේටිව් රයිටර් කෙනෙක්නේ. එක පැත්තකින් ගත්තාම බොහොම අපූර්ව විදිහට නිර්මාණ රචනා කරන කෙනෙක්. එතකොට දැන් ෆිල්ම් එකක් ලියන්න අදහසක් නැද්ද? අදහස් නේ ආසාවක් තියෙනවා. ආසාවක්. ඔව්. ආසාවක් අනිවාර්යෙන් තියෙනවා. දවසක් කරන්න කැමති. මේ ඒකත් ආර්ට් එකක් හැබැයි ඒක ඉගෙනගෙන කරන්න තියෙන දෙයක්. ඔව් අවස්ථාවක් ලැබුණොත් ඒක බාර ගන්නවා. එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඇඩ්වර්ටයිසින්ග්ද තෝරගන්නේ ඇක්ට් කරන එක? මෙහෙමයි. මම මේක හැමෝටම දැන් කියන කතාවක්. අපි කරියර්ස් ගත්තොත් වෘත්තීය ජොබ් එකක් නෙමෙයි වෘත්තියක්. එහෙම ගත්තොත් දැන් අය එකක් කරන්න ඕනේ නෑ, අවශ්‍ය නෑ. මම හිතන්නේ එකක් දෙකක් තුනක් කරන්න ඕන ගානක්. ඔයා ඒකට දක්ෂ නම් ඔයාට හම්බ කරන්න එක මාර්ගයක් නම් ඒක honestly වැඩක් කරගෙන යන්න පුළුවන් විදිහට මම හිතන්නේ එක කරිය එකක් කරන්න ඕනේ නෑ, සීමිත වෙන්න. ඉතින් ඇඩ්වර්ටයිසිං එකක් වෙන්න පුළුවන් මගේ මේ රංගනයේ එකක් වෙන්න පුළුවන් කරියර්ස් දෙකක්. තවත් තියෙනවා නම් මම ඒකටත් යොමු වෙනවා. ඉතින් තෝරගන්න කියන්න එපා. තෝරගන්න එපා. තෝරගන්න ඕනේ නැහැ. මම හිතන්නේ දෙකම සාර්ථකව කරන්න පුළුවන්. අපිට දැන් කාලේ ඕනම කෙනෙක්ට අලුතෙන් මේ ෆීල්ඩ් එක විතරක් නෙමෙයි ඕනම පොඩි කෙනෙක්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉඳන් මේ ජොබ්ස් කරනවා එක එකව කරනවා. ඒ ඔක්කොම කරන්නේ සාර්ථක විදිහට. මම හිතන්නේ ඉස්සරට වැඩිය දැන් අපිට ඒක කරගෙන යන්න පුළුවන්.
ඒ කියන්නේ ඒක ඔබ දකින්නේ අර Tamanට ආත්ම තෘප්තියක් මේ ජීවත් වෙන ටික දවසට අපි මොනවද නොකරන්න ඕනේ අපි කැමති දේවල් තෝරගෙන ඒවා කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ඔබ දකින්නේ නේද? ඔව් අනිවාර්යයෙන්. ඔව්. එතකොට දැන් අපි මේ ඉන්ටර්විව් එකට කලින් චුට්ටක් කතා කරානේ. කතා කරද්දී කො මගේ ඩිග්‍රී එක තියෙන Bachelor of Arts කියලා. එතකොට ඒකෙමුත් ඔබගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නට යම්කිසි ෆවුන්ඩේෂන් එකක් හැදෙන්න ඇති. අපි ඒ ගැනත් කතා කරමු. ඔව්. මෙහෙමයි. ඒක ඉතින් මට දැන් මගේ ආර්ට් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකේ ගියේ A levels වල. ඒතර මේක තෝරගත්තේ ඒකෙන් ෆ්ලෝ වෙන නැචරල් ෆීල්ඩ් එකක්. ඉතින් ඒ ස්ටඩි මේක ෆ්‍රෙන්ච් කරා. ඉංග්ලිෂ් කරා ක්ලාසික්ස් කරා වෙස්ටර්න් ක්ලාසික්ස්. දැන් එකපාරට ඕක මේ ජොබ් එකක් ගත්තම ජොබ් එකට අදාළ නැහැ. ඒක වෙන්න පුළුවන්. හැබැයි එක තැනක් විතරයි ඩිග්‍රී එකක් කියන්නේ එක කියන්නේ ස්ටෙප් එකක්. ඒක පසු කාලීන හැබැයි මම ඔය ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ලියනකොට එක ඒවා නිර්මාණශීලී වෙන තියෙනවනේ ෂෝට් ස්ටෝරීස් හරි මොන හරි එකක් ලියනකොට ඔය ඉගෙන ගත්ත දේ වටිනවා. ඒකෙන් ගන්නවා එළියට පොඩි කෑලි හින් මෙහෙන් මතකේ තියෙනවා. ෆිල්ම් ෆීල්ඩ් එක ගත්තොත් ඒක අනිවාර්යෙන් මේ මම ස්ටඩි කරපු ඒවා වටිනවා. ඒ රෙෆරන්ස් පොයින්ට් එකක් වෙනවා. මං හිතන්නේ එහෙම තමයි. ඒක නිකන් අපි ඩිග්‍රී එකක් කරා කියලා ලොකුම දේ නෙමෙයි ඒක. ඒක ජීවිතේ පසු කාලේ තමයි ඒකේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ගන්න ඕනේ. මට කියන්නකෝ දැන් සමහර අය කියනවා ඔබ කාලින් කාලෙට ෆීල්ඩ් එක මාරු කරනවා කියලා. ඇත්තද ඒ කතාව? වෙන්න පුළුවන්. ෆීල්ඩ් එක මාරු කරනවට වැඩිය මං හිතන්නේ ඒක මේ මට නැචරලි ඉන්ට්‍රස්ට් වෙන ඒවා එනවා. ඒ කියන්නේ හැකියාවක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ඒත් මට ආසාවක් තියෙන මොකක් හරි එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඒ කියන්නේ දැන් ගොඩක් choices තියෙනවානේ ජීවිතේ. කියන්නේ හොබි එකක් ගත්තොත් හොබීස් ගොඩක් තියෙනවා. ස්කිල් එකක් එක්ක වැඩ කරනවා නම් ස්කිල්ස් ඩෙවලොප් කරන්න ගොඩක් ස්කිල්ස් අපිට ඩෙවලොප් කරන්න පුළුවන්. ඉතින් ඒවා තියෙද්දි මං අර එක දෙයකට කැමති නෑ යොමු වෙලා ඉන්න. මං ආසයි අලුත් දේවල් අත්හදා බලන්න. අපි දකිනවා දැන් අපේ තරුණ පරම්පරාවේ තරුණ තරුණියන් මේකට ටිකක් වැඩි ප්‍රවණතාවක් තියෙනවා. එක දෙයක් කරන්න නැතුව ඒකෙන් සැටිස් වෙන්න නැතුව ගොඩක් දේවල් කරනවා. ඔබ මේ කාරණාව දකින්න කොහොමද? හැබැයි ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා පොඩ්ඩක් රිස්ක් එක ගන්න බයයි. එක දෙයක් මැත්තේම නැහැ නයත් ඉන්නවනේ. ඔබ කොහොමද මේ ගැන දකින්නේ? මං ආසයි රිස්ක් එකක් ගන්න. ඒක වෙන්න ඇති ඔය දැන් ඉස්සර කිව්වේ කට්ටිය කියනවා නම් ෆීල්ඩ් එක මාරු. ඒක මම හැබැයි එම ලොකුට මේ රිස්ක් එකක් නෙමෙයි. හැබැයි ආසාවෙන් කරන දෙයක්. දැන් ඇඩ්වර්ටයිසිං උයි මට මං කතා කරොත් මට කියන්න පුළුවන් ඇඩ්වර්ටයිසිං උයි දැන් ওই රංගන ශාස්ත්‍රයයි. ඒක රිස්ක් එකක් නෙමෙයි හැටියට මම බලන්නේ මගේ මං වෙනුවෙන් කරන ලොකු දෙයක් ඒක. මට හැකියාවක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ඒකට යොමු වෙන එක හොඳයි. ඉතින් අලුත් ජෙනරේෂන් එක හරි. ඒගොල්ලෝ ගොඩක් දේවල් අත්හදා බලනවා. හැබැයි අපි සමහර අය කැමති නෑ ඉංග්‍රීසියෙන් කියනවා මම වට ඉස්සෙල්ලත් කිව්වා කම්ෆර්ට් zone කියලා. අපි හදා ගන්න ඕනේ පොඩි හොඳ ජොබ් එකක්. හොඳ මේ බටා පිටාවක් යාළුවෝ ටික දෙනෙක් ඒකෙන් පිට යන්න බයයි. රාමුවෙන් පිට යන්න බයයි. බය කියන්නේ හේතු ඇති. සාධාරණ හිතුවොත් අපි ඒගලන්ට ෆයිනෑන්ෂලි ඒක ස්ටේබල් තැනක්. ඒ කියන්නේ මේ සල්ලි හම්බ වෙන ඒකෙන් පිට ගිහිල්ලා ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒ රිස්ක් එක ගන්න බෑ ළමයි හිම ඉන්න කට්ටියට. හරි අමාරුයි ඒක. හැබැයි සමහරවිට අපිට හෙට වෙනකොට ඔක්කොම නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි ජීවිතේ හැටි. එතකොට මං හිතන්නේ ඒ රිස්ක් එක මට ඒ වෙලාවේ කැමති නම් කමක් නෑ මං ගන්නම් ඒ රිස්ක් එක. ඒ විදිහට තමයි මං හිතන්නේ මම වෙනස් විදිහට හිතනවා. ඒක මේ හැමෝම හිතන්න යන්න ඕනේ නෑ. ඒක මගේ පර්සනල් බිලීෆ් එක ඒකයි. එතකොට සැන්ඩ්‍රා මැක් ජීවිතය දකින්නේ කොහොමද ඔච්චර උපේක්ෂා සහගතව ජීවිතය දිහා බලන්න පුරුදුනේ? මොකද මම ඒ කාරණාව ඇහුවේ ඔබත් එක්ක කතා කරද්දි මටත් මොකද්ද නිදහසක් දැනෙනවා. අමුතු නිදහසක් දැනෙනවා ඇත්තටම. අර කොහොමද එහෙම ජීවිතය ගැන උපේක්ෂා සහගතව බලන්න පුරුදුනේ? හරි මෙහෙම කියන්න වන්දනේ ඒ බෞද්ධ දර්ශනයනේ අපි වැඩි දේ අල්ලගෙන ඉන්න ඕනේ නැහැ කියලා අල්ලගෙන හිටියත් ලාවට අල්ලන් ඉන්න. ඒ කියන්නේ එතකොට අතහැරියක් දැනෙන්නේ නැහැ. ඒ විදිහට ඉන්න කැමති. මං හිතන්නේ කියන්නේ පොඩි කාලේ ඉඳලා
තියෙන්නේ නැති කියලා හිතනවා. ඒක නිකන් එන එකකුත් නෙමෙයි. වැඩි දෙයක් ගැන ලත වෙන්න නැතුව ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ පුරුද්දක්. ඒක පොඩ්ඩක් තව තවත් දියුණු කරන්න ඕනේ. ඒ විදිහට හිටියොත් විතරයි. ඒක පර්ෆෙක්ට් නැහැ. මම කියන්නේ මම පර්ෆෙක්ට් කරලා නැති දෙයක්. සමහර වෙලාවට දුකයි මොකක් හරි කියන්නේ සතෙක්ගෙම දැන් හදාගත්ත සතෙක් නැති වුණාම හරි දුකයි. ඒ වෙලාවේ ඒක නිකන් ඒ දුක වෙනම එකක්. එතකොට මේ try කරනවා කියලා හිතමුකෝ. ඒ විදිහට ඉන්න try කරනවා හැමදාම එච්චරයි. එතකොට happy දේවල් විතරද ජීවිතේට වෙලා තියෙන්නේ? අනිවාර්යෙන් නෑ. හැබැයි මේ මොහොතේ හැටියට බැලුවොත් ගොඩක් දුක් හිතන අවස්ථා තියෙනවා. ඒත් ඒ යථාර්ථය කියන්නේ ඒක පැහැදිලිව තේරුම්ගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතන මොහොත වැඩි මං හිතන්නේ. එහෙම තමයි. හරි. දැන් හොඳ තැනකින් ඔබ කතාව නැවැත්තුවා. එහෙම කියපු නිසා මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා හිතුණා. දැන් අපිව කාන්තාවන් බොහෝ දෙනෙක් බලාගෙන ඇති ප්‍රේක්ෂකයන්. මට කියන්නකෝ දැන් කාන්තාවකට ඔය කියන විදිහට නිදහස, ස්වාධීනත්වය කියන කාරණාව ඔබ කොහොමද දකින්නේ? අපි ලංකාව ඇතුලේ තියෙන කාන්තාවන්ට තියෙන ස්වාධීනත්වය ගැන කතා කරොත් එහෙම. මම මේ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි ඔය ගැන කතා කරන්න. මම දකින විදිහට මම හිතන්නේ ස්වාධීනත්වයට ඒක ඕන එක්කෙනෙක්ගේ රයිට් එකක්. ඒ කියන්නේ හියුමන් රයිට් එකක්. ගෑනු පිරිමි නෙමෙයි ඉන්ඩිපෙන්ඩන්ට්ස් කියන්නේ ඒක හැමෝටම තියෙන්න ඕන දෙයක්. ඒක නැති වෙන්න හේතු ගොඩක් ඇති. ආගම, සමාජය, පෞල් ජීවිත. කියන්නේ ඒක නැති වෙන තැන් තියෙනවා. ඒක ඇති වෙන්න පුළුවන් මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා. The hand that rocks the cradle rules the world කියලා. ඒ කියන්නේ තොටිල්ල ඒ අම්මගේ චරිතයනේ. ඉතින් අම්මට චරිතයක් තියෙනවා මේකේ මේ ප්ලේ කරන්න. ඉතින් මං හිතන්නේ ගැහණුම තමයි සමහර විට ගැහණුව හිර කරගෙන තියාගන්නේ. කියන්නේ හදන්නේ ගැහණු දරුවව වෙන විදිහකට. පුළුවන් නම් ඒක වෙනස් කරන්න අපිට ඒ කියන්නේ ලොකු දෙයක්. අම්මා තමයි ඕකේ මේ ප්‍රධාන තැන ගැනු දරුවව මේ හදන්න වෙන විදිහකට පිරිමි දරුවෙක් හදන්න වෙන විදිහකට. එහෙම ඕනෙම නැහැ. ඒක සංස්කෘතියෙන්ම හැදිලා තියෙන දෙයක්. ඒක තමයි කියන්නේ. ඒතර මම සංස්කෘතියට බනිනවා. එහෙම එකක් නෙමෙයි. මේක මේ ඒකත් තියාගෙන යන්න පුළුවන්. හැබැයි ගැනු ළමයට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කොහොමද එතනට යන්නේ කියලා උගන්න. ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ ගෑනු කෙනෙක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ ගොඩක් නැති වෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එක නැති වුණාම. එක්කෝ එයාට මේ තනියම අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ ජජ් කරන්න නැතුව. අපේ සමාජයේ ගොඩක් ගැහණු කෙනෙක් මොනවාක අදහසක් ප්‍රකාශ කරොත් වටින් පිටින් සෑහෙන්න බනින හැබැයි වැඩිම බනින්නේ මම ගිහලා බැලුවත් නිකන් කමෙන්ට්ස් ටිකක් බැලුවත් ඔන්ලයින් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් වැඩිම ගැහණු තමයි ගැහණුන්ට බනින්නේ. ඒකේ බනින්නේ හරි නරකම විදියට. ඉතින් එතකොට හිතන්න පුළුවන්ද කොහොමද මේක නිකන් කොන්ට්‍රාස්ට් එකක් නේද? සෑහෙන කොන්ට්‍රාස්ට් එකක්. එතකොට ඒ ආයර අම්මා චරිතෙන් ගත්තොත් මෙතනින් කියන එතනින් තමයි ගෑනු දරුවා ගොඩ ගන්නත් පුළුවන්. එතන එක්ක ගොඩ ගන්නවා. එතකොට එක්කෝ ළමයාව පිරිමි ළමයාට වැඩිය අඩු තැනක තිබ්බොත් එයාගේ ඉන්ඩිපෙන්ඩන්ස් නැති වෙනවා කියලා මම හිතන්නේ. ඒකට ගොඩාක් කාරණා තියෙනවා. හැබැයි මේ පොඩි විදියට මට හිතන විදියට තමයි මම මේක උත්තරේ දුන්නේ වාට. හරි. එතකොට දැන් සැන්ඩ්‍රා මැක් ගැන කතා කරනකොට ආගේ අම්මා ගැනත් අපි ටිකක් කතා කරමු. දැන් මව ගැන කතා කරපු නිසා ඒ පොයින්ට් එකට ආපු නිසා අම්මව දකින්නේ කොහොමද? අම්මගේ ආදරේ දැනෙන්නේ කොහොමද වාට? අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. මේ මම හිතන්නේ මගේ අම්මා ගොඩක් මේ අම්මා නිසා තමයි මම හිතන්නේ මම මෙහෙම හිතන්නේත්. ඒ කියන්නේ සෑහෙන නිදහසක් දුන්න කෙනෙක්. මගේ පිටිපස්සෙන් ආවෙත් නැහැ. මොකද්ද කරන්නේ? මෙහෙම ඉන්න මේක කරන්න එපා. ඒ කියන්නේ කවදාවත් ප්‍රශ්න කරේ නැහැ. හැබැයි එයා හරි දේ නොකියුවා නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තිබ්බේ මේ අපිට මේ ජීවත් වෙන්න මාර්ගයක් හදලා දුන්න එක විතරයි. ඊට පස්සේ ඒගොල්ලන් අර මේ ඒක හදන ඒක ඉන්න විදිය මෙහෙම ඉන්න ඕනේ. මෙහෙම හිටියේ නැත්තම් හරි නෑ. සමාජය ගැන එහෙම පෙන්වලා දුන්න කෙනෙක් නෙමෙයි. හොඳට නිදහස දුන්නා.
අපි විතන මම ඒකෙන් ගොඩක් මං හිතන්නේ ඒක එන්ජොයි කරා ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒ කියන්නේ මෙතනට කොහේ යම් කිසි තැනක ඉන්නවා නම් මගේ අම්මා තාත්තා මතක් වෙනවා අම්මා වැඩියෙන්ම නිදහස දුන්න එක. ඉතින් අම්මා ගැන හිතුවත් ඒක තමයි මගේ මහ ආදරේ අම්මට. මේ එයා ගොඩක් නිදහස දුන්නා මට. මෙතන ඉන්න මෙතන ඇවිල්ලා මේ තැනින් මොනවාරි ජයග්‍රහණයක් හැම තැනින්ම තැනකට එන්න වගේ නොදුනුවත් දැන් ඊ පිටිපස්සෙන් ඇවිල්ලා නෙමෙයි ෆ්‍රීඩම් එක දුන්න නිසා කියලා මං හිතන්නේ. ඒක වැරදි විදිහට ප්‍රයෝජනෙට ගත්තේ නැති නිසා අද ඔබ ලොකු තැනකත් ඉන්නවා. මම දන්නේ. අපිට පේන විදිහට නම් එහෙම තමයි අනිවාර්යයෙන්ම. අක්කගේ ආදරය ගැනත් කතා කරමු අපි. අක්කා නම් මේ රටේ නැහැ. යා පිටරට. අක්කයි මමයි ඉතින් අක්කයි නංගි සාමාන්‍යයෙන් ඉතින් පොඩි කාලේ ඉඳන් රණ්ඩු වෙනවා සාමාන්‍ය විදිය තමයි. ඊට පස්සේ දැන් මේ නැහැ. ඉතින් දැන් ආදරේ වැඩි මං හිතන්නේ පිටරට ගෙන්නකොට. ඔන්න සම්ප්‍රමයි කක්ක බලාගෙන ඉන්නවා නම් ආදරේ වැඩි කියලා කියනවා. ඒ පිටරට ඉන්න නිසා ළඟින් ඉන්නකොට ඉතින් ගහ ගන්නවා. ඉතින් හැබැයි සාමාන්‍යයෙන් සහෝදර සහෝදරයන් ඉන්න විදියට තමයි අපිත් හිටියේ. ඒක වෙනම ස්පෙෂල් එකක් එහෙම නැහැ. සාමාන්‍ය විදියට. හරි. දැන් අපි ක්‍රවුන් වැඩසටහනේ තවත් මාතෘකාවක් ගැන කතා කරමු. බොහොම විශේෂ දෙයක්. ප්‍රේමය, ආදරය, සෙනෙහස. මේ වචනවලට අපි හරි කැමතිනේ. මේ ෆීලිං එකටත් අපි හරි කැමතිනේ. ආදරේ විඳින්න අපි හැමෝම කැමති. ඔබ ප්‍රේමය, සෙනෙහස, ආදරේ දකින්නේ කොහොමද? අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ඒක ලැබුණොත් විඳින්න ආදරය කරන්න මම හිතන්නේ ඒක හරිම සුන්දරයි. එතන ඉන්නවා නම් ඒකෙන් උපරිම මේ එන්ජොයි කරන්න. තව මොනවද දැනගන්න? අපි ඒ ගැන කතා කරමු. අපි මොනවද කතා කරන්නේ? අහන ප්‍රශ්න මම උත්තර දෙන්න. නෑ මම කියන්නේ මේ කාලින් කාලෙට වෙනස් වෙන දෙයක් හැබැයි. කියන්නේ ඉස්කෝලේ දැනෙන දේ කියන්නේ පළවෙනි ජොබ් එකට ගිහිල්ලා ඒ environments change වෙනවානේ. දැන් වටාපිටාව වෙනස් වෙනවා. මම හිතන්නේ වටාපිටාව වෙනස් වුණාම ඒවා දැනෙන විදිහයි experiences උයි වෙනස්. ඒතකොට අපි චුට්ට අර mature වුණාම හැරිලා බලනකොට සමහරවිට හිතන නැති අනේ ඇයි මෙහෙම කරේ කියලා. හැබැයි ඒකත් ඉන්නේ ඉන්ටරෙස්ටිං. ඒකත් කියන්නේ එක්ස්පීරියන්ස් කරා කිව්වොත් ඒක ෂෝක්. මම හිතන්නේ කාලින් කාලේ වෙනස් වෙන ආදර කියන්නේ වෙනස් වෙන කොකටත් අපි වෙනස් වෙන මිනිස්සුනේ. අද ඉන්න එක්කෙනා එක මේ මොහොතේ ඉන්න එක්කෙනා නෙමෙයි එන මොහොතේ ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි මම හිතන්නේ ආදරෙත්. ඒක බලාපොරොත්තු වෙන්න එපා එකම විදිහට පවත්වාගෙන යන්න. කවදාවත් එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මිනිස්සු චේන්ජ් වෙනවා, අවශ්‍යතාව වෙනස් වෙනවා, අපේ වටාපිටා වෙනස් වෙනවා. එතකොට ඒ අතරේ ඔය ආදරේ මුල්ම විදිහට දැනෙන දේ අවුරුද්දෙන් අවුරුද්ද දැනෙන්නේ නැහැ. වෙන විදිවලට දැනෙනවා. ආදරය ගැන කතා කරද්දි මේකත් එක්කම බැඳිච්ච වචනයක් තමයි බැඳීම් කියලා කියන්නේ. බැඳීම් කියන දේ කෙනෙක්ගේ ජීවිතයට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ ඔබ දකින විදිහට? බැරි තිබුණත් නැතුවත් බැරි වගේ එක වගේ බැඳීමක් කියන අනිවාර්යෙන් ආදරය කරන්න ගත්තොත් ඒක බැඳීමක් හැටියට තමයි අන්තිමට ඉවර වෙන්නේ. මම හිතන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ ලාවට අල්ලගෙන හිටියොත් ඒක ඊට වැඩිය සුන්දරයි කියලා එතකොට නැති වුණා. ඒ කියන්නේ අත්හැරෙනවා කියලා දැනගෙන අල්ලගෙන ඉන්න. කවදා හරි අත්හැරෙන කියන්නේ කෙනා ගියත් එක්කෝ ඔයා ගියත් එක්කෝ ජීවිතයක් නැති වුණත් ඒක නැති වෙනවානේ. ඒක තේරුම්ගෙන ඉන්න හිටියොත් ලස්සනයි. හරි. ඔව් දැන් අපි එහෙම කිව්ව නිසා මම අපේ ක්‍රවුන් වැඩසටහන ටිකක් විශේෂයි කාන්තාවන්ට. ගොඩක් විශේෂයි. ඒ නිසා ඔබට ආදරය කරන පිරිසත් අපිව නරඹනවා ඇති. සන්ඩ්‍රා මැක් කොහොමද ජීවිත කතාව කොහොමද මෙයා ජීවිතය ගැන දකින්නේ කියන කාරණාව දැන කියා ගන්නට. දැන් තරුණ පරම්පරාවේ අපේ ජෙනරේෂන් එකේ කෙනෙක් බලාගෙන ඉන්නවා නම් පාඩමක් ඉගෙන ගන්න ඉන්නවා නම් ආදිහා බලලා ඔවුන් හිතනවා නම් ආත්මගරුත්වය තියාගෙන දැන් කාන්තාවක් වුණාම අපිට සමාජයේ ජීවත් වෙනකොට විවිධාකාර පුද්ගලයන්ව ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒක සමහර විට හිතලා මතලා හරි සමහර විට බලෙන් හරි ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ලිමිට් එකක් තියාගෙන බවුන්ඩරි එකක් තියාගෙන. එතකොට ඔබ කොහොමද දකින්නේ ආත්මගරුත්වයක් තියාගෙන මේ සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක ඵලදායීව මානසික සම්බන්ධතා මානව සම්බන්ධතා තියාගන්න කාරණාව. පොඩ්ඩක් හරබර ප්‍රශ්නයක් වෙන්නේ නැති. හැබැයි අපි ලස්සනට කතා කරපු සරලව ගැන. ඒක ලොකු ප්‍රශ්නයක්.
මම හිතන්නේ ඉස්සෙල්ලා කාන්තාවන් අනිත් කාන්තාවන්ව ජජ් කරන්නේ නැතුව ඉන්න තැනකට ආවොත් ඒ කියන්නේ මම අපි කතා කරේ ඔය ජජින්නේ ඔක දැන් ඔය ප්‍රශ්නේ එන්නේ මිනිස්සු ජජ් කරන නිසානේ. සාමාන්‍යයෙන් ගෑනුන්ට තමයි වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ. මොනා කරත් ගෑනු කෙනානේ ඔකෙන් බැනුම් අහන්නේ. එතකොට ඒක දැනගෙන ඔය ජජ් කරන අය දැන් ඕක දැකලා කියවන්න ගන්න අය ගොඩක් අඩුවෙන් කියවුවොත් එක්ක කියවන්න නැතුව හිටියොත් ඔක ගැන මොන හරි සබ්ජෙක්ට් එකක් මම හිතන්නේ ගෑනුන්ට දිනන තැනකට එන්න පුළුවන් කියලා පෙරදෙන්නෙම ගෑනු ඕකේ දැන් ඔක්කොම දැන් ඔයා කිව්ව ආයි මගෙන් ප්‍රශ්න හෙව්වොත් ඔක්කොම බලාගෙන ජීවත් වෙන්න ඕන කියලා මම හිතන්නේ ඔයගෙන බලන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ කවුද මෙයා මොනා කියයිද අරයා මොනා කියයිද මෙතන ගියොත් මොනවාද වෙන්නේ. එහෙම හිතුවත් හරි අමාරු වෙන්නේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ආයි කොටු අපිම තැනකට ගියනවා කොටු කරපු. මම නම් කැමති නෑ ඒකට. මං හිතන්නේ ඕනම එක්කෙනෙක්ට නිදහසේ කාට හරි කතා කරන්න ඕන කතා කරන්න කොහේ කියලා කතා කරත් ඒක අදාළද අනිත් එක්කෙනාට නැහැ. ඒක ඇයි අදාළ වෙන්නේ? ඒ අපි අනිත් එක්කෙනාගේ ජීවිතය ගැන දැනගන්න ඕන නිසා තමයි ඒ අදාළ වෙන්නේ. නැත්නම් ඒක අදාළ නැහැනේ. ඊට පස්සේ මේ මිනිස්සුන්ට වද දෙනවා ඒක ගැන. ඊට වැඩිය හොඳ නැද්ද පාඩුවේ ඉන්න එක්කෙනාට ඉන්න දීලා එක්කෝ පොඩි කොන්ෆිඩන්ස් අරගෙන ජීවත් වෙන්න. මට කමක් නෑ කවුරු මොනවා කිව්වත් මම මගේ ගමන යනවා කියන තැනක ඉන්න පුළුවන් නම් ඒ වගේ තමයි මම හිතන්නේ. ඒ වගේද? මං හිතන්නේ ඒක එතනට එන්න අමාරුයි. අපේ සමාජයේ අමාරුයි. එතනට එන්න පුළුවන් නම් කොච්චර ෂෝක්දනේ. ඒ කියන්නේ ටික ටික හරි ඒ කියන්නේ ඇයි අපිට ඒ කොන්ෆිඩන්ස් එක නැත්තේ? පිරිමි කෙනෙක්ට ওই ප්‍රශ්නේ තියනවාද? නෑ මං මේ කානේ පිරිමි පාර්ශවයෙන් හවොත් කොහේ හරි ගිහිල්ලා කාත් එක්ක හරි කතා කරලා කැම එකක් නිකන් කියන්නේ ඒක ප්‍රශ්නයක්ද නැහැ. ඒගොල්ලන්ට බනින්නෙත් නැහැ. හැබැයි යන ගෑනු කෙනෙක් ගියොත් ඒ ගෑනු කෙනාට තමයි බනින්නේ. ඔබ දකින්න විදිහට මොකක්ද ඒකට හේතුව? ඉතින් අර අපිම කොටු කරගෙනනේ මෙහෙම ඉන්න හොඳ නැහැ කියලානේ අපි කියන්නේ. එතනින්නේ ওই ප්‍රශ්නේ එන්නේ. මෙහෙම යන්න හොඳ නැහැ. ඇයි ඒ හොඳ නැත්තේ? මන් දන්නේ කොහෙන්ද ඒක එන්නේ කියලාවත්. ඒ කියන්නේ මෙහෙම කරන්න හොඳ නැහැ. මම හිතන්නේ ඒව නැතුව ඒක එක්තරම ගැලවුවොත් ජීවත් වෙන කොච්චර නිදහස්දනේ. නිකන් ඇයි මට හොඳ නැත්තේ පිරිමි එක්කෙනෙක් එක ගිහිල්ලා කෑම එකක් කන්න ඇයි හොඳ නැත්තේ? කිමු මම බැඳලා කියලා මම නිකන් කිය බැඳපු. ඉතින් තව බැඳපු කෙනෙක් ගිහලා ඇයි මොකද්ද ප්‍රශ්නේ දැන් උතන? ඒ මොකද්ද ඒ ඉන්ටෙන්ෂන් එක නේද ඔය ක්වෙස්චන් කරන්නේ කියන්නේ එතන මොකද්ද කරන්න යන ඒ මොකද? ඒතකොට ඒක බලන්නේ මේ තුන්වෙනි පාර්ශවයනේ. එයාගේ ඔළුවේ තියෙන එකනේ ඔය කියන්නේ. ඉතින් කවුද උතන වැරදි? මේක පොඩ්ඩක් හිතන්න. වැරදි අර තුන්වෙනි පාර්ශවයනේ. ඒ ගිහිල්ලා කාපු එක්කෝලෝ ගාව නෙමෙයි. ඉතින් ඒ ජජ් කරන අපි හරි සමාජයේ හරියට ජජ් කරනවා මිනිස්සුන්ව. හැරෙන්න බෑ ගෑනු කෙනෙක්ගේ මොකක් හරි වෙලා බැනුම් අහනවා. ඔව්. හරි දැන් කෙනෙක් බලාගෙන ඉන්නවනේ දැන් ඔබ ඔය කියන කාරණාත් එක්ක ඉස්මතු වෙන ප්‍රශ්නයක් මම මේ අහන්නේ කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් හිතෙන්නට පුළුවන්. ඔව් එහෙම කෙනෙක් අපිව ජජ් කරනවා කියලා අපිට තේරෙනවා තමයි කියමුකෝ. එහෙම සිටුේෂන් එකකට කෙල්ලෙක් විදිහට කොහොමද ෆේස් කරන්න ඕනේ? යකාට කියදෙන් කියලා තාඩ කරන ගමන යන්නේ. මොකද්ද ඕක? ඒ ඔයාට සපෝට් එකක් තියෙනවා නම් ෆැමිලි එකෙන්. ඒ කියන්නේ අම්මයි තාත්තයි කෙනේ වාට වගේ ඔළුවේ තියෙනවනේ මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට ඒක කාටද අදාළ? වා කාට වෙන කාටද ඔක අදාළ කියලා හිතනවනේ. අදාළ නැත්තම් ගමන යන්නනේ. ඒ කියන්නේ මොකක් හරි යන වැරදි දෙයක් නෙමෙයි. දැන් පිටින් එන එක තමයි ඔය වරද්ද කරගන්නේ. මේකට ආවේ ඇයි? ඔය කතා මතුවෙන්නේ ඕකටනේ. හොඳනේ ඉතින් අර ගෑනු දරුවෝ හදන විදිය තමයි ඒගොල්ලන්ට පොඩ්ඩක් self confidence දුන්නොත් ඕකට උත්තර දෙන්නත් ඒගොල්ලන්ට confidence එකක් තියෙනවා එතකොට නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් බය වෙලා ආනේ යා තමයි වැරදිකාරයා ඒක වැරදි නේද පව් ගෑනුට ඇත්තට පව් ගෑනු අයම තමයි ඉතින් වැඩිම උකට
මේක දෙන්නේ. හරි. දැන් අපි තවත් මේ විදිහේ කාරණාවකට එමු. මේ ටිකක් වෙනස් මාතෘකාවකට. සිනමා කර්මාන්තය ගැන අපි තව ටිකක් කතා කරමු. සිනමා කර්මාන්තයට මේ නවක තරුණ තරුණියන් ප්‍රවිෂ්ඨ වීම ලොකු ප්‍රවණතාවයක් අපිට දකින්නට හම්බ වෙනවානේ සෝෂල් මීඩියා හරහා. මේ කාරණාව ඔබ කොහොමද දකින්නේ? ඒක ෂෝක්. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. කියන්නේ තිබුණ නැති අවස්ථා ගොඩක් සෝෂල් මීඩියා එකේ මිනිසුන්ට ළමයිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට රංගපාන්න සින්දු කියන්න එක එක අපි දැන් ඇත්තට සෝෂල් මීඩියා ගියොත් ගොඩක් අය ඉන්නවා හරි ටැලන්ටඩ්. ඉතින් ඒගොල්ලන්ට chance එකක් සාමාන්‍ය මේ ස්ටේජ් එකේ ලැබෙන්නේ නැත්නම් ඒගොල්ලෝ පෙන්නලවත් ගන්න පුළුවන් අවස්ථා තියෙනවානේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. ඒක වෙනම අලුත් මේ දක්ෂ ළමයිට chance එකක් ලැබිලා තියෙනවා ඉතින්. එතකොට දැන් ඔබ ආයු චිත්‍රපටයේ නිශ්මිගේ චරිතය රඟපාද්දී මේ චරිතයට හම්බ වෙච්ච අමතක නොවනම කමෙන්ට් එක මොකක්ද? ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකක්ද? සෑහෙන ඇවිල්ලා කියනවා එක අය. මම හිතන්නේ එක්කෙනෙක් නෙමෙයි ගොඩක් අය කියලා තියෙනවා අර මාව අමතක වෙන තැනක්. ඒ කියන්නේ සැන්ඩ්‍රව මගේ යාළුවෝ කිව්වම තමයි ඕක මට වැඩියම we forgot it was you කියලා කිව්වොත් ඒ කියන්නේ සැන්ඩ්‍රව අමතක වෙලා නිශ්මිව පේන්න ගන්න එක තමයි මම හිතන්නේ ලොකුම කොම්ප්ලිමන්ට් එක. ඔබ එතනම ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඔව් ඉතින් ඒක හරි සැටිස්ෆයිං. ඒකට ඒ කියන්නේ චරිතේ උපරිම චරිත සාධාරණයක් කරලා තියෙනවා. අනිවාර්යෙන්. හරි. දැන් අපි ක්‍රවුන් වැඩසටහනේ අන්තිම මිනිත්තු කිහිපේ තමයි ඉන්නේ. තව ටිකක් අපිට සාකච්ඡාව ගලාගෙන යන්න තිබ්බනම් හොඳයි. ඒත් ඒකට කාලය හරස් වෙනවා. මට කියන්න දැන් අන්තිමේට අපි ක්‍රවුන් වැඩසටහනේ බලාගෙන ඉන්න කාන්තාවන්ට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? තමන්ට කියන්නේ මෙහෙමයි. restrictions නැතුව කොටු කරගන්න නැතුව කැමති දේ කොයි හරි ජීවිතේ කොයි හරි තැනක මොකක් හරි අලුත් දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් අවස්ථාව ගන්න. අවස්ථාව නොගෙන ඉන්න එපා. මම හිතන්නේ අපි ගොඩක් අපේ ජීවිතවලට අවස්ථාවම ගන්න නැතුව ඉන්න කට්ටිය. ඒ කියන්නේ අපි කතා කරන්නේ වටේ ඉන්න අය මොනවද කියන්නේ, අරයා මොනවද කියන්නේ, මේක මට හොඳද, මගේ චරිතයට හොඳද, චරිත ඝාතනය වේද, ඒව අදාළ නැහැ. ඔයාට අවස්ථාවක් ලැබුණොත් වෙන තැනකට අලුත්ම දෙයක් අත්හදා බලන්න. ඒක කරන්න. ඒ මිස් කරන්න එපා opportunities. ජීවිතේ ආයි දෙසරක් තුන්සරක් එන්නේ නැහැ එකම දේ. ඉතින් ලැබෙන හැම අවස්ථාවෙම ප්‍රයෝජනයක් ගන්න. අනිවාර්යයෙන්ම අපිත් බොහොම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා තවත් අලුත් විශිෂ්ට නිර්මාණ වලින් අපට ඔබගේ රංගන හැකියාව බලා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් බොහොම ස්තුතියි මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න නැතුව අද අපේ වැඩසටහනට ආවට. එහෙනම් අදට ගිහින් එන්න තමයි සූදානම් වෙන්න. අද අපේ කතාබහේ කතානායිකාව සැන්ඩ්‍රාමයි කයත් සමගින් තමයි අපි මේ හෝරාව ගත කරේ. එළඹෙන සතියේ බොහොම සුවිශේෂී කාන්තාවකට කාන්තා චරිතයකට අපි ආරාධනා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ආරාධනා කරන ඔබට ගජ ටීවී සමගින් රැඳී සිටින්න කියලා.